අදත් ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක නාරං කැවුම් හදනවා. නාරං කැවුම් එක හදාගන්න පැණිපොල් එකක් හදාගන්න ඕන. මම භාජනයට රත් කරගත්තා. මෙතන සීනි කෝප්ප භාගයක් අරන් තියෙනවා. ඒකෙන් සීනි මේසෙ හැඳි 3ක් දාලා කැරමල් එකක් හදාගන්නවා. දැන් අඩු ගින්දරේ කැරමල් එක හදාගන්නවා. නාරං කැවුම් එකට දාගන්න මේ දෙහි ගෙඩියක් අරන් තියෙනවා. මේ දෙහි ගෙඩිය හොඳට සෝදලා අරන් තියෙන්නේ. මේ දෙහි ගෙඩිය ලෙල්ල පොඩි ග්‍රේටර් එකකින් ග්‍රේට් කරලා අරගන්නවා. දැන් කැරමල් එක මේ ගානට පාට වුණාම ඇති. මෙතන වතුර කෝප්ප භාගයක් තියෙනවා. ඒක මේ කැරමල් එකට දාගන්නවා. ඒකට මිතුරු සීනි ටිකක් දාගන්නවා. දැන් සීනි ටික දිය වෙලා තියෙන්නේ. ඒකටම ලුණු තේ හැඳි යටෙන් එකක් දාගන්නවා. දැන් අර දෙහි ගෙඩියේ කොළ පාට හරිය ග්‍රේට් කරගත්තා. මේ තියෙන්නේ දෙහි ලෙලි ටික අපි ඒ ටිකක් දාගමු. ඔයාලට දෙහි ලෙලි දාගන්න අවශ්‍යම නැහැ. ඒ වෙනුවට කරදමුණු කුඩු දාගන්නත් පුළුවන්. මෙතන ගාගත්ත පොල් කෝප්ප දෙකක් තියෙනවා. ඒකක් දාගන්නවා. මම මෙතන නාරං කැවුම් එක හදාගන්න මෙෂරින් කප් වලින් තමයි මැනලා අරගන්නේ. ඔයාලට ගෙදර තේ බොන කෝප්ප වලින් මැනලා අරගන්නත් පුළුවන්. ඔයාලා තේ බොන කෝප්ප වලින් මැන ගන්නවා නම් මේ හැම එකක්ම තේ බොන කෝප්ප වලින් මැන ගන්න. දැන් පොල් ටිකක් දාලා හොඳට පැණි එකේ කලවම් කරගන්නවා. අපිට මේ පැණි පොල් මිශ්‍රණය නිවුනහම ගුලි කරලා නාරං කැවුම් හදාගන්නත් පුළුවන්. නැත්නම් අපිට මේකට හාල් පිටි, මුං පිටි හිමක් දාගන්නත් පුළුවන්. මම මෙතන බැදගත්ත හාල් පිටි මේ සැඳි දෙකක් තියෙනවා. ඒකක් දාගන්නවා. ඔයාලට මේ බැදගත්ත හාල් පිටි වලට අමතරව තව මුං පිටි මේ සැඳි එකමාරක් විතර දාගන්නත් පුළුවන්. දැන් අපේ පැණිපොල් මිශ්‍රණය හරි අපි දැන් ලිප ඕෆ් කරලා මේක නිවෙන්න තියාගන්නවා. මේ තියෙන්නේ හදාගත්ත නාරං කැවුම් මිශ්‍රණය. ඒක දැන් නිවෙන්නේ මේ භාජනෙට දාගන්නවා. මේක නිවුනාම අපිට ගුලි කරගන්න පහසුයි. මෙන්න මේ වගේ ඇලෙන මිශ්‍රණයක් තමයි තියෙන්න ඕනේ. මෙතන තියෙනවා තෙත හාල් පිටි කෝප්පයක්. ඔයාලා තේබන කෝප්පෙන් පොල් එහෙම මැනගත්තා නම් හැම එකම තේබන කෝප්පෙම මැන ගන්න. මෙතන තියෙනවා කහ තේ හැඳි කාලක්. ඒකටම ලුණු තේ හැඳි භාගිකුත් දා ගන්නවා. ඒ ටික දාලා ටිකක් කලවම් කර ගන්නවා. මෙතන වතුර කෝප්ප කාලක් අරන් තියෙනවා. ටික ටික දාලා බැට එක හදා ගන්නවා. මේ බැට එක දිය වැඩි වුණොත් එහෙම නාරං කැවුම් එක අපිට හොඳට මේ බැට එකේ දවට ගන්න බැරි වෙනවා. ඒ නිසා මේක හොඳ උකුවට හදා ගන්න ඕනේ. මේ තියෙන බැට එක මේ වගේ ඝනකමට අරගන්න. මේ තියෙන නාරං කැවුම් මිශ්‍රණය දැන් නිවිලා තියෙන්නේ. මේකෙන් අපි ගුලි හදා ගන්න ඕනේ. එකම ප්‍රමාණය අරගෙන ගුලි හදා ගන්න. එතකොට එකම සයිස් එකට ගුලි හදා ගන්න පුළුවන්. මේ විදිහට අරගෙන ටිකක් තදට ගුලිය හදා ගන්න. මෙන්න මේ විදිහට තද වෙන්න ගුලිය හදා ගන්න ඕනේ. මේ විදිහට බෝල කරලා හදා ගන්න. මේ තියෙන හදාගත්ත නාරං කැවුම් ගුලි ටික අපි දැන් මේ ටික බැට එකේ දාලා බෙද ගන්න ඕනේ. තෙල් එක රත් වෙලා තියෙන්නේ. දැන් ගුලිය පිටි බැට එකේ දාලා මේ විදිහට තවර ගන්නවා. ඒක මේ විදිහට ටිකක් බැඳුනහම තව එකක් දා ගන්නවා. එකපාර දෙක තුනක් දාලා බෙද ගන්න පුළුවන්. එහෙම වුණොත් එකිනෙක ඇලෙන්න ගන්නවා. මේක බෙදලා ඇති අපි ඒක ලිපෙන් බාගමු. මේ ගානට බෙදුනහම ඇති අපි ඒක ලිපෙන් බාගමු. මේ නාරං කැවුම් එක හරව බෙද ගන්න ඕනේ. මෙතන අපිට මේ ගත්ත ප්‍රමාණ වලින් නාරං කැවුම් 11යි හදා ගන්න පුළුවන්. ඔයාලට තව වැඩි ප්‍රමාණයක් හදා ගන්න ඕන නම් මේ ප්‍රමාණය දෙගුණ කරලා හදා ගන්න. මේ විදිහට ඔක්කොම නාරං කැවුම් ටික බෙද ගන්නවා.
මේ තියෙන්නේ අපි හදාගත්ත නාරං කැවුම්. එහෙනම් ඔයාලත් ළඟ එන සිංහල අලුත් අවුරුද්දට මේ විදිහට නාරං කැවුම් හදලා ගෙදරට එන අමුත්තන් එක්ක රස බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.